කරහු මස් කටු දීලා මෙතන මෙහම බල්ල දෙන්නගේ බ මේ කටු ගන්න ඇත්තර ම හය අපි හොඳට මස්කාර කොල්ලෝ මන්නාරක දීපු කටු කර කටරත්තු ආදලත් තියනවා යබඟ රෝස් කරති හෙලෝ රත්තරයි යාලුවනේ ඔන්න ගෙනාව මන්නාරගෙන් කිලෝග්‍රෑම් එක හමාරක රයිස්ස එකක් චිකන් ෆ්‍රයිඩ් රයිස එකක් මේ මන්නාරක දැන් ඉස්සරනම් පොඩ්ඩක් නම තිබ දැන්න පොඩාව නම ගිසි නැති හැබයි මාගට් කරන්න ගෙනාවේ සල්ලිදී ලගෙනාවේ අපිට වහලදි කියල දැනගන්න තම බියේ පැත මන්නාරක අවුලන්න හොඳට තියෙනවා මේ සෙනගත් තියෙනවා අර ඉස්සර තිබ පොඩි පීක පොඩ් ගැම්ම නෑද අයි බලු කොහොම රහ කියලන පැකින් වෙනස් කරලන අපි මේ සෙට්ටිය හදලා මේක මේ කෑම ගැන කොහොම රෙකමන්ඩේෂන් එක දාන්න තිනවා මේ මෙන්න මෙතන මේ කොහොමද කෑම කියලා හල් තිනවා ටින් වට්සප් නම්බයකුත් එක්ක මේ අපි ගෙනාවේ මසාලා ෆ්‍රයිඩ් රයිස් එකක් මේක 4 දෙනෙකුට කියලා තියෙන්නේ අවුලකුත් නෑ සුවඳ රංග පෙන්නවා ලුකින් සෝ ගුඩ් රබර් බෑන් කණ්ඩ බෑනි පෙනුවලසයන හොඳට තියෙන හොඳට පැක් කරලා තියෙනවා මේ රබර් බෑන්්හෙම දාලා හොඳට පැක් කරලා තිබ්බා තාම ගණන් වැඩියලා නෑ තාම ගණන් වැඩි දස් පන්සියයි තාම අපි අවුරුදු එකහමාරකට කලින් කරා වීඩියෝ එකක් මේ මෙතන දානවාට බලාගන්න පුළුවන් මේ ඒකෙත් 1500යි දැනුත් 1500යි මේ ගමුලියට ගමු එළියට මේ වගේ ලොකු කැලිත් තියෙනවා මේ එළියට ගමු ඉතින් ගයිස් ඔන්න අපි අන්බොක්ස් කරගත්තා සුපුරුදු පරිදි ඇත්තරම මේ චිකන් ඇත්තරම නිකන් රවට්ටලා සීන් නැද්ද දන්නෙත් නෑ මේ දැනට මෙහෙම දාලා තියෙනවා මේ මැද තියෙන දන්නේ අරව දාපන් මේ අනේ නෑ එකටම අපි නිකන් කාලා වෙන්න ওই දෙක පෙන්නලා ඉඳපන් චිලි පේස්ට් දෙකක් දීලා තියෙනවා මේක 4 දෙනෙක්ගේ පෝෂන් යන්නේ ඔව් 4 දෙනෙක් පෝෂන් චිලි පේස්ට් දෙකක් දීලා තියෙනවා අය මේ මොනවද මේවා තියෙනවා මේ ග්‍රේවි දෙකක් තියෙනවා ඔව් අපි වෙනදට මේකට අපිට හම්බුණා ඉස්සර මේ කොච්චි එක ඒක නෑ මේ ඒක 1500ට දෙන්න අමාරු ඇති ඒක මේ කාලා බලමුනේ ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ස්වභාවයේ මුලින්ම අමුවට බලමු වේලිච්ච සීන් නැති නේද පොඩ වේල්ලා වගේ නම් තියෙනවා මෙන්න පළවෙනි කට අපෙන් ඔයාලට හරි කියන්න තරම් වරදන්න නෑ ඔවුලන්න ඇවරේජ් හොඳයි පොඩි අර පැණි රස ගතියකුත් පොඩ්ඩක් තියෙනවා නිකන් මොන හරි ස්පයිසස් මොන හරි නිකන් තියෙනවනේ ඔව් ස්පයිසස් රසකුත් තියෙනවා මේ තවම මිංචි කොළ වගේ රසක් එනවා නේ බා මේ තියෙන්නේ මං හිතන්නේ මොන හරි ඔව් අපි බලමු චිකන් කෑල්ලක රස කොහොමද කියලා චිකන් තටුද බා චිකන් වින්ග්ස් බන්චි නේද නෑ බා එක එක කෑලි දිනවා ඒක නම් රෝස්ට් චිකන් කෑල්ල තව යට තියෙනවා අද තියෙනවා ගැඹුරේ තියෙනවා අපි මේ මම දාගමනේ චිලි පේස්ට් එකයි ග්‍රේවි එකයි ඇඩ් කරමු මේක මේ ඔයිලි ගතිය එහෙම සෑහෙන අඩුයි ඒ කියන්නේ ඔයාලට දාන්නද දාන්න ඔන්න ග්‍රේවි එක ඇඩ් කරා බලමු දැන් කොහොමද රස කියලා හිට දාපන් උඹට තව ග්‍රේවි එක අනිත් එක දාමු මම ග්‍රේවි ටිකක් වැඩියෙන් දාගත්තා හරියට බලමු රස බලමු මේ ටික මික්ස් වුණාට පස්සේ කොහොමද මන්නාරවල රස කියලා මේ ඔවුලියක් ඒ කියන්නේ මේක මේ ලුණු මිරිසක් වගේ තියෙනවා චෙෆ්ලා 3-4 දෙනෙක් මං හිතන්නේ හදනවා ඒක. ඔව්. ඒ කියන්නේ සමහර දවස් වල රසයි. සමහර දවස් වලට අවුල්. අද ඇවරේජ්. ඇවරේජ් රසක් තියෙන්නේ මේ එහෙම කියන්න තරම් පර්ෆෙක්ට් රහක් නැහැ. මට මේක පොඩි බිරියානි සීන් එකක් දැනෙනවා. රවට්ටලා අපිට බිරියානි එකක් දීලා තමන්ද බා. මට හිතා ගන්න මට මසාලා රයිස් කියලා තමයි දුන්නේ බා. මන්නේ ගියාද? නෑ මසාලා ටේස්ට් එකක් තියෙනවා පොඩියට. බත් එකේ. මේ චිකන් එක දීලා තියෙන අවුල් බා. නේද බා? ඒ කියන්නේ චිකන් එක ගහලි වෙලා පාළුවට මස් දාලා වගේ මේ බයිනවා කියලා හිතන්න බෑ. මේක 4 දෙනෙකුට කිව්වට 3 දෙනෙකුට දැක්ක මට හිතෙන්නේ. කරයි බා. අය වතුර ගන්න දීපන්. මේ මං හැබැයි මේක අර එන්නේ බං වනේ මිංචි කොළ වගේ රහක්
එකට කැමතිද මට පොඩ්ඩක් ඒක මම ඒකට කැමති. මල් ලුණු දාලා තියෙන එකට කැමති ලුණුවකින් පොඩි චෙල්ලක් තියෙනවා පොඩි අර සරබර ලයින් එකක් එනවා. එනට මන්නාරකට එක රෙසිපේ එකක් දෙන්න පුළුවන්නේ එක එක ටේස්ටකින් නැතුව ලඟින් යන්නවත්න්නේ මේ චිකන් කාරණ අහුවෙනවා බං පත මේ කැලි දැන් තමයි. සින්න එක තින් බෞක්කගේම කට්ටත් තියෙන බ ඔව්. අර විංස් කෑලි වගේ ඒවා තමයි දාලා තියෙන ගොඩක්. තව හොදිරියක් දාමුද? දානේ මේ හැබැයි මේ ඔයිලි ගතිය නම් අඩුයි ඈ. ඒක නම් උපසිටනේ හොඳ දෙයක් ඈ. සැරයි ඕ මරිය චිලි පේස්ට් එක බා ඔව්. ඒ චිලි පේස්ට් එක නේ ලුණු මිරිසකට ලයින් එකක් යනවා කියන සේම් යනවා. මට ලුණු මිරිසක් වගේ දැනෙනවා ඒක. එනිවේ ඒක නම් රසයි මට ඒක පොඩි අතල්ලක් තියෙනවා. ලුණු මිරිස්සුයි බතුයි කනවා වගේ පොඩි සීන් එකක් තියෙනවා රහයි. නරකට හිතන්න එපා කියන හැමදේම හදාගන්නනේ කියන්නේ. ආදරේටන මේ හැමදේ මේ ඇත්තරම් බ මේක ඇත්තරම කිවොත් සැර වැඩි චිලි පේස්ට් එක මයි දැන් සැරසින්න කරගන්නේ ඒක බං කියපන්. අර චෙෆ්ලගේ සින්න එක කිවට ඒ අර ඇත්තම මීනිං එක බං රෙසිපික වෙනස් දවසින් දවසගේ නදගන්න සමහට දැන් අපි අද මේක කාලා අපිට මේ ඇවරේජ් කිවට හෙටවාලගන්න මීට රස වෙන්නත් පුළුව රස නැතිවෙන්නත් පුළුව අර ඒ වගේ එතන එහෙම පොඩි ඩව් ඇත් තියෙනවා ඒක යාලට හදාගන්න තිබ්බනම් ඇවරේජ් එකම රසකට එකම රෙසිපියකට හැබැයි මචං මේ මෙහෙම සීන් එකක් තියෙනවා හරිද මේ මට දෙද්දිම කිව්වා මේ පොඩ්ඩක් සැර වැඩි කියලා. ඒ කියන්නේ මේ සැරටම තමයි මේක හදනවා ඇත්තේ. මේ ඒවා කියන්න ඔය ඒක පොඩ්ඩක් අමතක වුණා. මේ දැස්සේ පොඩි අමතක වෙන ලෙඩක් තියෙනවා. මේ චිකන් වල ඉස්සර දීපු විදිහට නෙමෙයි දැන් දෙන්නේ නේ. චිකන් එකත් වෙනස් ගොඩක් දේවල් වෙනස් පොසිටිව් පැත්තට වෙනස් වෙච්චක් තියෙනවා ඔව් නෙගටිව් පැත්තට කිව්වත් තියෙනවා මෙහාර 1500 පෝෂන් එක නම් පෙර ලෙසම තියෙනවා හැබැයි ඒක නම් පෝෂන් එක ඇවරේජ් අවුලන්න මේ චිකන් වැඩේ නම් මට සෙට් නෑ මචං ඒක නිකන් රවට්ටලා බං බර පොඩි උන් රවට්ටනවා වගේ බං චොකලට් අරන් දීලා චුටි චුටි මේ චිකන් කෑලි තමයි දාලා තියෙන්නේ. සරණන් දීලා තියෙන දුබෙන් යන්න අම්මෝ ඒ සරත් එක්ක තමා බං අර ගොඩක් දේවල් වෙයිලා තියෙනවා ඔව් මට කාපා මේ කියන්නේ මට මගේ උන ශ්‍රීව එක තමයි බං රසයි හැසයි කියන්නේ අර පර්ෆෙක්ට් රහක් නෙමෙයි අවුලක් නෑ ඒ කියන්නේ මෙහිමයි ප්‍රයිස් එකත් එක්ක බලද්දී අවුලක් නෑ බං පෝෂන් එකේ සයිස් එකයි ඒ ඔක්කොමත් එක්ක අවුලක් නෑ සිරාවටම සරත් එක්ක පොඩි අදල්ලෙකුත් තියෙනවා බයිට් එකට වගේ සෙට් වෙනවා ඔව් ඔව් උඹ ලකුණු කීයක් දෙනවද කියපන්කෝ කකා මට 10න් 5ක් මේ මට බං 10න් 6ක් වගේ දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ 10න් 6ක් කියන්නේ හොඳ ස්කෝර් එකක් ඈ නිකන් අවුලට ගන්න එපා හරි අනිත් එක මේ කන්න බැරි තරම් අවුල් නෑ අපි මේ කියන්න අපි හොනස් මේකයි අනිත් එක මේක බලලා කවුරු හරි මේක කනවනේ ඔව් කෑවම අපිට බයින්න නැත්නම් ඔව් බොරු නෑ දේවල් මෙහෙමයි ඒ කියන්නේ අවුල්ම නෑ අවුල් නම් කන්න නැතුව විසිකනවා ඉතින් මේ රයිස් එකට උඩින් නිකම්ම මේ වින්ග්ස් ටික දාලා තමයි තියෙන්නේ මේක කියන්නත් බෑ ඒක එක එක විදිහේවා කටු තියෙන උපරිම ඔව් මේ කටු ටික එකතු කරලා පෙන්නමුද බා ඔන්න කටුකොඩ නෑ ඇත්තටම කෑම එක ඕවරෝල් අවුලක් නෑ කියන අවුලක් නෑ කියන්නේ කන්න පුළුවන් හැබැයි අර ලොකුවට කියන්නේ දැන් මේක කිලෝ එකමාරක් ගෙනල්ලා අපි දෙන්න කෑවට මං හිතන්නේ මේක 4-5 දිනක් කෑව හැකි කියන්නේ අර ටේස්ට් එකයි ඔක්කොම එක ගොඩාක් කැවෙන්නේ නැහැ එක්ක මේක කාලා වෙන තැනකින් කන්නේයි නැත්තම් අර කොහෙටවත් නැති කෑමක් වෙනවා නේ කියන්නේ කන්න බැරි කමක් නැහැ බට් අර තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් රෙසිපි එකේ පොඩි සීන් එකක් තියෙනවා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් එන්න සෙලෙක්ට් එකත් එක දිගට ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න